මේ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා. දැන් බැම්ම කැඩුනට බැම්ම ආසන්නයේ විතරක් අයින් වෙලා හරියන්නේ නැහැ නේ. හැම ගොඩක් අයින් කරාද? මුතුර පොඩ්ඩක් කන්සන්ට්‍රේට් කරන මුතුර වල ලොකු ජනගහනයක් ඉන්නවා. හැබැයි ඒ සේෆ් ඒරියා එකට යන්න ඕනේ මේ වතුර පාර සැලවුණොත්. මේ මහල් ගංගේ වතුර පාර තමයි එතන ඉන්නේ. ගෙන්ගේත් එක්ක මේ හපෙත්තට යට වෙනවා. තංගවේලි කියලා ගමක් තියෙනවා. තංගවේලි. ඒක අපි 1000ක් විතර දෙමළයි ඉන්නවා. අපි දැන් මේ මහතුරුත් දැන් යනවා බේරගන්න. ඔව්. පුළුවන් තරම් ස්ට්‍රෙන්ත් එකක් අපි කොහොම හරි දැම්මොත් අපිට ලොකු ප්‍රමාණයක් බේරගන්න පුළුවන්. මේ සාමාන්‍යයෙන් මට හිතෙන අපිට පැයකමාරක් විතර තියෙයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපි ඉමීඩියට් කරන දේ කරන්න ඕනේ ජනාධිපතිතුමා. හොඳයි ආම්තුරුනේ. අnder එක්ක කොහරද යන්නේ? ඩයිනර්. චයින පියනවා. එතකොට එතන 30ව 3ක් යන්න පුළුවන්. මිනිමම් 30ව 3ක් දාන්න පුළුවන්. වැඩිපුරක් දාන්න පුළුවන්. සීට් නැහැ නේද? මුතුර කොහමයි අයින් කරලා තියෙනවා ස්කෝල වලටයි. නමුත් තංගවේලු කියලා ගමක් තියෙනවා. නීලපොළ පැත්තටයි වතුර පාර එන්නේ. නීලපොළ ඊරෑම අයින් කරලා තියෙනවා. ඊට පස්සේ තංගවේලුත් ඔක්කොම අයින් කරලා තියෙනවා සර්. ඒකෙත් කීප දෙනෙක් ඉන්නවා. බෝට්ටු තියෙනවද? බෝට්ටු තියෙනවද? තංගවේලු කියන ගමේ ඉන්නවලු මල්ලි. තාංගවේලු. ආ. ඔව්. අයින් කරාට නාරකෙන් අපිට පිටත් පිටියේ වෙලා ඒක ඉඳන් ඉන්නේ නැහැ. නමුත් මේ අනිත් ඔක්කොම ඉස්කෝලේ යනවා. ඒ ඉස්කෝලේ දැක්ක තියෙනවා. දැන් ඒ නතර වෙච්ච අය තාම ගේන්න පුළුවන් බෝට්ටු යන්න බෑනේ. තාම වතුර ගිහින් නැත්නම්. දැන් ටිපර් තියෙනවද උතන? ටිපර් තියෙනවද? ඔයා කොහේ හරි ඉන්නේ? හාමුදුරුවෝ ඉන්න තැන තියෙන හාමුදුරුවෝ ඉන්නවනේ සිරුල පන්සලේ හාමුදුරුවෝ. ඇල්ලේ කන්තලේ පාරට මල්ලි එන්න කිව්වනම් එතෙන්ට අපිට හෙලිකොප්ටර් එකක් එවන්න පුළුවන්.